බලන්නකෝ මේ ලොකු සුදු කොච්චියක ඔබේ ගෙවත්තේ තියනවද කියලා. ඇත්තටම අපේ පාරම්පරික ගෙවතවල නම් අනිවාර්යෙන්ම මේ සුදු කොච්චි ගස් 4-5ක් තිබ්බා. නමුත් දැන් අපි නාගරිකකරණය වෙන්න අපි මේ වගේ වර්ග වලින් ඈත් වෙලා ඉන්නේ. මේ කොච්චි වර්ගයේ විශේෂත්වය තමයි මේක ටිකක් කරල විශාල වෙනවා. අනිත් කොච්චි වලට සාපේක්ෂව කරල විශාලයි. ඒ වගේම මේ කොච්චි වර්ගයට හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කොළ කොඩ වීමේ වෛරස් රෝගයට ඒ වගේම අපි දන්නවා අනිත් කොච්චි වලට වැළඳෙන රෝගත් එක්ක ගත්තාම මේ කොච්චි වර්ගයට ඇත්තටම ගොඩක් රෝග අඩුවෙන් තමයි වැළඳෙන්නේ. ඒ වගේම ගොඩක් රසවත් ආහාරයක් විදියට අපිට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කොච්චි සම්බෝල ඊට අමතරව අපේ දැන් කිරි අම්මලා අත්තලා ඉන්න කාලේ ඉඳන්ම අපේ අම්මලා වුණත් මාළු පිණි වලට විශේෂයෙන්ම තැල්කොළ උයද්දි ඒ වගේම පලා වර්ග උයද්දි විශේෂයෙන්ම අපි කියන්නේ ඇඹුළු වෙනවා කියලා ඒ වගේ ඒවට අනිවාර්යයෙන්ම කොච්චි එකතු කර ගැනීම සිද්ධ කරනවා. දැන් මේ කොච්චි වර්ගය ඔබේ ගෙවත්තෙත් නැත්තම් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ බීජ අවශ්‍ය කට්ටියට නොමිලේම බීජ බෙදා දෙන්න. බීජ බෙදා දෙන්නම වෙනම මම කොච්චි ටිකක් වගා කරලා තියෙනවා. ඉතින් මේ වෙළඳ පොලේ මේ කොච්චි පැල මිලදී ගන්නත් තියෙනවා. සාමාන්‍ය රුපියල් උපරිම 20ක් 30ක් වගේ තමයි මේ පැලයක් වෙන්නේ. ඔබටත් පුළුවන් මේ වගේ කොච්චි පැලයක් ගෙනල්ලා ඔබේ ගෙවත්තේ හදාගන්න. විශේෂයෙන්ම මිරිස් වලට කරන සාත්තුවමයි අපි මේ කොච්චි වලටත් කරන්න ඕනේ. මිරිස් වලට එන ලෙඩ රෝගම තමයි ගොඩක් දුරට මේ කොච්චි වගාවටත් එන්නේ. සාමාන්‍යයෙන් අපි ගෙවත්තේ වගාවක් කරද්දී මිරිස් ශාකයට අපි සාත්තු කරන විදියට, ඒ කියන්නේ පොහොර දාන විදියට, කුමි විකර්ෂක ස්ප්‍රේ කරන විදියට, ඊට අමතරව කොම්පොස් දියර පොහොර යොදන විදියට, ඒ විදියට මේ කොච්චි වගාවටත් ඒ සාත්තුවම කරපුවාම හරි. එහෙම වුණාම ඔබටත් කොළ කොඩ වීමකින් තොර ලස්සන නිරෝගී කොච්චි වගාවක් ඔබේ ගෙවත්තට එකතු කරගන්න පුළුවන්. හැමතිස්සෙම උත්සාහ කරන්න ඔබේ ගෙවත්ත එළවලු වලින් සුවම් පෝෂිත කරගන්න.